හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය විවාහක සැමියාගෙන් වෙන්වන්නට තීරණය කර තිබුණා. ඇගේ සැමියා වන හිරාන් යටෝවිට මහතා සමග සාකච්ඡා කර දෙදෙනාගේ එකඟතාවයෙන් මෙම පියවර ගත් බව ඇය සඳහන් කරනවා. මේ පිළිබඳව දීර්ඝ ලෙස මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා කර අසීරුවෙන් මෙම තීරණය ගන්නා ලද බවද ඇය කියා සිටී. තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම අදහස් පළ කර තිබූ අතර ඇගේ සැමියාද මුහුණු පොතේ ඔහුගේ අදහස බෙදාගෙන තිබුණා. ඉතින් ඒවා මෙලෙසයි. සිතුවිලි ආවර්ජනය කිරීමෙන් අනතුරුව හිරාන් සහ මම විවාහ ජීවිතයෙන් වෙන්වීමට තීරණය කළෙමු. මෙම තීරණය ගනු ලැබුවේ එකිනෙකාගේ අන්‍යෝන්‍ය නිදහසට ගරු කරමින් තේරුම් ගනිමින් වසර 10ක් පුරා ගලා ගිය අපේ විවාහ දිවිය එකට එකතු වී සිහින සැබෑ කරගන්න ගත් උත්සාහයේ සහකරුවන් ලෙස ලබාගත් අත්දැකීම් ආදරය ඇත්තෙන්ම අතිවිශිෂ්ටයි. අපි විවාහ වන විට අපි දැනගෙන හිටියා ජීවිතේ බලාපොරොත්තු නොවන දේවල් සිදුවන බව. යනුවෙන් ඇය සටහනක්ද එක්කොට තිබෙනවා. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.